දැන් මේවා ආචාර්ය මහාචාර්යෝ ඉඳන් අපි කවුරුත් කියනවා මේ විනාශ වෙනවා කියලා. ඉතින් දැන් මේකට අපි ඉල්ලන්නේ නොපමාව මේ මහා උමගේ මහා දියකාන්දුවක් තප්පරයට පටන් ගත්තේ ලීටර් 876කින් ඒක 500ට වගේ බහැලා තියෙනවා. මහා දියකාන්දුවක් දැන් සිදුවෙමින් යනවා. මේ භූ අභ්‍යන්තරයේ තියෙන මහා ජල කන්දක් දැන් ගලාගෙන ඉවතට ගිහිල්ලා තියෙන්නේ. ඒකම පොළොව බිලා බහින්න පටන් අරන් තියෙන්නේ. පුපුරන්න පටන් අරන් තියෙන්නේ. මේ දැන් මේ පාෂාණ ස්තර අතර තිබුණු බැඳීම කැඩිලා තියෙන්නේ. ඉරිතලලා තියෙන්නේ. දැන් මේ මහා වැසි ආවොත් පුංචි භූමිකම්පනයක් සිදු වුණොත් මේ ගම් වලට කුමක් සිදු වේවිද කියලා අපිට කියන්න බෑ. දැඩි අනතුරක් තියෙනවා. ඉතින් අපි අපේ රටේ දේශපාලන අධිකාරියට වත්මන් පාලකයන්ට අපි කියනවා කල් මරන්න එපා. ඇල් මැරෙන්න බෑ. මේ ජනතාවගේ ජීවිතත් එක්ක මේවා තියෙන්නේ. ඉන්දා මේ වගේ ආපදාවක් වුණාම එයි හාල් පොල් ටිකක් අරන් එයි රූපවාහිනී නාලිකා වලින් එයි වීඩියෝ කරගෙන එයි. ඒවා දැන් අපි දැකලා තියෙනවා මෙහෙම වචන කියන්න වෙලා තියෙන්නේ. නොවැම්බර් 26 ලියංගහවල නාය ගියා. තාම ඉඩමක් දෙන්න බැරි වුණා. මිනිහෙකුට වන්දියක් දෙන්න බැරි වුණා. ගිය 10 වෙනිදාත් අපි ඒ ගමන්ට ගියා. 탁ෂේරුව තාම කරලා නැහැ. මිනිසුන්ට ජීවනාධාරයක් දෙන්නේ නැහැ. ගොයිබින් වලට මොකක්වත් නැහැ. තාම ඉඩම වෙන්ුනේ නැහැ. ඉතින් මේ ගමටත් එහෙම වෙන්න දෙන්න බෑ. මේ අහිංසක මිනිස්සු ඉන්න ගම්මාන ඉඳ අපි නොපමාව කියනවා. අපි පහුගිය සිකුරාදාත් පළාත් සභාවේදී සාකච්ඡාවක් කළා. මේ වගේ හානියක් වුණාම නිවාස ඉවත් කරගන්න එපා. සීට් ටික තියෙන්න ඕනි. උළුහොල් ජනේල් ටික තියෙන්න ඕනි. ඒක තමයි නීති පොතේ තියෙන්නේ. 탁ෂේරු කරන්න බෑ කියන ඒවා වයින් කළොත්. ඉතින් ජනතාවට එහෙම බලන් ඉන්න බෑ. අර ගම්මාන වලට තාම වන්දියක් දුන්නේ නැත්නම් මේ ජනතාව බොහොම දුක් මහන්සියෙන් හම්බ කරගත්තේවා බැංකු වල නෙවෙයි දැම්මේ ගෙදරට දැම්මේ. ගේවල් හදන්න සාමාන්‍යයෙන් මේ ගම් වල මිනිස්සුන්ට අවුරුදු 10 15ක් යන පොඩියට ගේ හදාගෙන අරගෙන එනවා. එහෙම හදපු ගෙවල්. ඉතින් මේ සීට් ටික බේර ගන්න හදනවා. උළුහොල් ජනේල් ටික බේර ගන්න හදනවා. දැන් ප්‍රාදේශීය ලේකම්තුමාටත් මම කතා කරලා කිව්වා. දිස්ත්‍රික් ලේකම්තුමාටත් අපි දැන් ගිහිල්ලා හම්බෙලා කියනවා. ඉක්මනට 탁ෂේරු දෙපාර්තමේන්තුවෙන් ගෙවන්න. 탁ෂේරු කරන්න. දැන් මේකට ආපදා කළමනාකරණයක මහත්මුරු ආවා. අපි කියනවා දැන් මෙයාට අදාළ ජීවනාධාර ඕනි. දැන් මේ අය දැන් අනාරක්ෂිතව ඉන්නේ. දැන් ඉන්නේ ඊයේ සිද්ධිය වුණා. දැන් ඥාති ගෙවල් වල තියලා තියෙනවා. එහෙම දිගට ඉන්න බෑ. ඉතින් දැන් අවශ්‍යයි රජයේ මැදිහත් වෙන්න ඕනේ. මේ ජනතාවට සහන සලසන්න දැන් මොකක් හරි කඳවුරක් ආරම්භ වෙන්න ඕනේ. ජනතාවට ඒ සහන ආධාර එන්න ඕනේ. ජනතාවේ ආරක්ෂක ස්ථානයක පදිංචි කරන්න ඕනේ. දැන් මේ අපි ඉන්න තැන් වල අනාරක්ෂිතයි. පොලිසියෙන් දාලා තියෙනවා, හමුදාවෙන් ඇවිල්ලා තියෙනවා, ආරක්ෂාව සපයනවා. ඔවුන්ට පුළුවන් මේ කාර්යභාරය කරන්න. නමුත් මීට වඩා ආරක්ෂිත තැනක ජනතාව පදිංචි කිරීමේ වගකීම ප්‍රාදේශීය ලේකම්තුමා, දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රජයට තියෙනවා. ජනතාව පදිංචි කරන්න ඕනේ. නොපමාව 탁ෂේරු පටන් ගන්න. නොපමාව ඉඩම් වෙන් කරන්න. මේ අනතුරු වළක්වන්න දැම්ම කටයුතු කරන්න. තාම උමගේ ජල කාන්දුව නවත්තන්න බැරි වුණා. ඒ හින්දා අනතුරු වේගෙන් සිදුවෙමින් යනවා. ඒවට නොපමාව කටයුතු කරන්න. පහුගිය සිකුරාදා ඌව පළාත් සභාවේ තිබුණු විශේෂ සාකච්ඡාවේදී පැවසුණා. රුපියල් ලක්ෂ 30000ක් ලක්ෂේවා 30000ක් අවශ්‍යයි කියලා උමගේ සිදුර වහන්න. සල්ලි නැල්ලු. සල්ලි නැහැ කියලා හරියන්නේ නැහැ. මධ්‍යම කඳුකරේ අස්ථාවරුත් මේක රටටම බලපානවා. දැන් වෙමින් තියෙන්නේ ඒක. මේ අපි ඉන්නේ කිරිඳිඔයේ නිම්නේ. මේ නිම්නේ මේ අනතුරටපත් වෙමින් තියෙන්නේ. මේ නිම්නේ අනතුරටපත් වුණොත් මේ සංචාරක පුරවරේ රාවණැල්ල අනතුරටපත් වෙනවා. මේ ආසන්නයේ රාවණැල්ල තියෙන්නේ. මේ කිරිඳිඔයේ නිම්නේ වතුර තමයි හඳපානාගල ජලාශයට යන්නේ. මේ කිරිඳිඔයේ නිම්නේ වතුර තමයි ලුණුගම්බේර ජලාශයට යන්නේ. අක්කර ලක්ෂ ගාණක් අස්සද්දනවා. මිනිස්සු බොන්න කන්න වතුර ගන්නවා. ගහකොළට වතුර සැපේනවා. සතා සීපාට වතුර සැපේනවා. ඉඳා මේ මහා ජල සම්පතක් මේ මහා මධ්‍යම කඳුකරයක් අනතුරටපත් වෙනකන් කටවල් වහගෙන ඇස් වහගෙන ඉන්න බෑ. අදාළ බලදාලි නිලධාරීන් වහාම නොපමාව අදාළ තීන්දුව ගන්න. පමා වීම වැඩි. දෙසැම්බර් 26 මේ අනතුරේ සන්දිස්ථානයේ සිදුුනේ උමගේ දියකාන්දුව පටන් ගත්තේ. අද වෙනකම් බැරිලා තිනවා දියකාන්දුව වළක්වන්න. මේවට තීන්දුව ගන්න. මෙහෙම ඇල්මැර තීන්දුව ගත්තොත් අපි අහනවා මොකද්ද මේ ප්‍රදේශ වලට වෙන්න පුළුවන් වෙන්නේ? රටක් අස්ථාවර කරන්නේ නැතුව මධ්‍යම කඳුකරේ අස්ථාවර කරන්නේ නැතුව නොපමාව තීන්දුව ගන්න අදාළ බලපෑම අපි මේ මොහොතේ කරනවා.